morning naman. හෙලෝ කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් පරිස්සමින් ඇති කියලා. ඉතින් මං අද හිතුවේ මගේ සාමාන්‍ය දවසක් ගෙවන විදිය වීඩියෝ එකකින් අරගෙන එන්න. මං හිතනවා ඔයාලා හැමෝම මගේ වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක දිගටම රැඳිලා ඉඳී කියලා. ඉතින් මං මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් උදෙන්ම නැගිටලා බලනකොට ඉතින් හොඳට ඉර පායලා අපිට තිබ්බේ. ඉතින් මම මේ ජනේලේ අරලා ඉවර වෙලා බලනවා ඉතින් එළියේ තත්ත්වය කොහොමද කියලා. මහත්තයාත් උදෙන්ම නැගිටලා එළියේ හිටවල තිබ්බ වම්බොට පැල, කැකිලි පැල, පත්තක්ක පැල වලට වට්ටක්ක පැලයට එහෙම සාත්තු කරනවා. ඒ වගේ වටේටම වල් පැල හැදිලා ඉතින් ඒව ගලවනවා. අපි දැන් යමු යාළුවෙක් බලන්න. ඉන්නවද දන්නේ? ගිහින් බලමු ඉන්නවද කියලා. එයා හරිම හුරතල් කීකරු චූටි බබෙක්. ඉතින් අපේ ගෙදරට අලුත් සමාජිකයෙක් ආවනේ. චූටි සමාජිකයෙක්. බලන්නකො ඉන්නවද කියලා. මේ ඉන්නේ. මෙයා තමයි අපේ ගෙදර අලුත් සමාජිකයා. එයාගේ නම ඇෂ්. එයා තාම චූටි බබෙක්. මාස 2යි එයාට දැන්. මේ දවස්වල මම වැඩිපුර කාලය ගත කරන්නේ එයාත් එක්ක. මීට කලින් අපේ ගෙදර බබෙක් හිටියා. එයා පෙබරවාරි මාසේ 25 වෙනිදා අපිව දාලා ගියා. එයාට කැන්සර් එකක් හැදුනා. ඒ නිසා ඉතින් එයාට අපිව දාලා යන්න වුණා. එයාගේ නම තමයි බ්‍රෝ. එයා තමයි මගේ සැනසීම වුණේ අවුරුදු 9ක් පුරාවටම. මම එයාගේ ෆොටෝ එකක් උඩින් දාන්නම්කෝ ඔයාලට බලන්න. ඉතින් උදේම නැගිටින පස්සේ ඇෂ්ට කන්න දෙන්න ඕනේ, ඊළඟට අපේ සුද්දට කන්න දෙන්න ඕනේ, ගුරුට කන්න දෙන්න ඕනේ. ඒ ටික තමයි මගේ ප්‍රථම රාජකාරිය වෙන්නේ. මං අනිත් හැම වැඩක්ම කරන්නේ ඒ වැඩේ කරලා ඉවර වෙලා. ඒ වගේම ඉතින් මෙයාගේ හුරතලේ බලන්නයි, මෙයාත් එක්ක හුරතල් වෙන්නයි, මෙයාව හුරතල් කරන්නයි, ඕන්න ඔය වැඩ ටික තමයි කරන්න තියෙන්නේ. ඇෂ් බබා කන්නේ වට්ටක්කයි, මාළුයි, බතුයි. එයා චූටි බබෙක් නිසා මම එයාට මාළු කටු අයින් කරලා මාළු විතරයි දෙන්නේ. ඉතින් එයාට කෑම දීලා මගේ පිටි එකක් බීලා තමයි මං අනිත් වැඩ ටික කරන්න හැදුවේ. පේනව නේද මෙයාගේ සෙල්ලම්? හරි කෝලමක් කියලා. මෙන්න කැත වැඩක් මෙයා මේ කරන්නේ. මෙයා මේ චූ දානවා. මෙයාට ඉතින් මං ගහන්නේ නෑ. මොකද ඉතින් එයා චූටි බබෙක් නිසා. එයාට චූ බර හැදුනම එයා ඔන්න ඔය වැඩේ තමයි කරන්නේ. හැබැයි ගේ ඇතුළේ නම් තාම කවදාවත් දැම්මේ නෑ එක දවසක්වත්.
බබා ගහන මම කොට පාර Ash, your hand. Your hand. Good boy මගේ කෝලා. ඒ කෝලන් ටික බලලා සුද්දගේ ගුරුගේ බට් එකක් දීලා තමයි මං අනිත් වැඩ ටික කරන්න හැදුවේ. රෙදි ටිකත් හොදන්න වතුරේ දැම්මා. දාලා ඉතින් පොඩි වටේ රවුමකුත් ගියා. ඉතින් වෙනද වගේ මුල්ලදිම මට ඔයාලට තෑන්ක්ස් කරන්න බැරි වුණානේ. ඉතින් මගේ කලින් වීඩියෝස් වලට ලයික් කරපු ඒ වගේම කමෙන්ට් කරපු ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලා හැමෝටම thank you so much. ඒ වගේම අද මගේ channel එකට එකතු වෙන අලුත් යාළුවෙක් නම් ඔයා මම ඔයාවත් අනිත් හැමෝමත් හරි ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. වටේ රවුමක් යද්දි තමයි මෙන්න අපේ සුද්ද හම්බුනේ. පේනවනේ. තාම එළියේ. දැන් තමයි දුවගෙන එන්නේ කන්න. කතා කරාට පස්සේ. එහෙනම් මූණ සෝදගෙන ෆ්‍රෙෂ් වෙලා අනිත් වැඩ ටික කරන්න පටන් ගමු. ඊට කලින් මෙන්න මේ හාදයටත් කන්න දීලා ඉන්න වෙනවනේ. මේ තමයි එහා ගෙදර දිගංචියා. ඉතින් එයාත් එනවා අපේ ගෙදර කන්න. හැමදාම වගේ එනවා. ඉතින් දිගංචියටත් කන්න දීලා එයාගේ ඔළුවේ කන ළඟ තුවාලයක් තිබ්බා. ඒකටත් නෙගසාන් ටිකක් දාලා එයාව ගෙදර යවුවා. තියාගත්තොත් එහෙම අපේ ගුරුවරු එක්ක රණ්ඩු වෙනවා. උදේටත් කාලේ ඉවර වෙලා අනිත් වැඩ ටික කරන්න පටන් ගමු. දැන් ඉතින් ගේ අතු ගාලා අස් කරලා ඒ වැඩ ටිකත් ඉවර කරමු. ඔන්න ඉතින් දැන් මගේ වැඩ ටික ඉවරයි. දැන් ඉතින් ජොලියේ ඉන්න තමයි තියෙන්නේ.
මගේ කලින් vlog එක හිටෙව්ව පත්තක්ක පැලයයි වට්ටක්ක පැලයයි කක්කිරි පැල දෙකයි තමයි මෙතන හිටවල තියෙන්නේ. ඊට අමතරව වම්බොට පැල 3ක් හිටවල තියෙනවා. ඔන්න ඉතින් එකපාරටම වැහැගෙන ආවා. වැස්ස පායනකම් ඉඳලා ඉතුරු ගල් පැල ටිකත් ගලවලා දැම්මා. මේ දවස්වල මාර විදියට හුළඟ මාර කෝඩයක් තියෙන්නේ. එක පැත්තකින් ඉර පායගෙන එනවා, එක පැත්තකින් කළු කරගෙන එනවා. බලන්නකෝ. මේ පාර අපිටත් අඹ තියෙනවා. අපේ තාත්තා හිටවපු අඹ පැලයක මේ පාර තමයි ඔය අඹ හැදුනේ. හරක් කෑව පොඩි කාලේදී මේ නිසා අඹ හැදුනේ නැහැ. මේ පාර තමයි. මේ දවස්වල මේ අඹ ගහ පරිස්සම් කරනවා වඳුරන්ගෙන්. මොකද මේ පැත්ත හරියට වඳුරෝ. වීඩියෝ එකට තමයි දැක්කේ මගේ මුහුණ මధుරේ කනවා. අද නම් අතරම හරිම කම්මැලි දවසක්. එනද? අද මොනවද ඉන්න දවසක්? අද ඊරත් ෆයිලින් අද දවසමත් මේ වගේ වේවි. මම බලමුකෝ. ආස ඔන්න ඉතින් ටික වෙලාවක් ඉඳලා පයවුවට පස්සේ අම්මයි මමයි ලයිබ්‍රරි එකට ගියා පොත් ටිකක් ගේන්න කියලා හුඟ දවසකින්. ගෙදර ඇවිල්ලා අද කරන්න හිටපු දේ කරන්න පටන් ගත්තා. මේ මේසේ අස් කරලා දාන්න ඕනේ කියලා හිතුණා. ඒක හැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒක අස් කරලා ඉතුරු වැඩ ටික කරමු. මේ දවස්වල මං හරි ආසාවෙන් මෙන්න මේ මැන්ඩලා ආර්ට් ටික පාට කරනවා. මං අලුතෙන් තමයි මේ පොත ගත්තේ. හරි ඔන්න අස් කරලා ඉවරයි. ලස්සනයි නේද? තිබ්බට වැඩිය නම් හොඳයි නේද? එහෙනම් ගෙනාවු පොතක් කියවන්න පටන් ගමු. එකක් තෝරගෙන කියවමු. මෙතන නම් තියෙන නවල්. මගේ ආසම වැඩක් තමයි පොත් කියවන එක. මං ඉතින් ලයිබ්‍රරි යනවා සති දෙපාරකට සැරයක් වගේ ලයිබ්‍රරි යනවා. මං කියවන්න ගන්න මෙන්න මේ ලප්පලු පොත ශාන්ති දිසානායක කියන මහත්මියගේ. ඔයාලා කියවලා තියෙන කමෙන්ට් එකක් දාන්න.
පොත කියවන්න කියලා ගත්තට මොකද පොත කියුවේ නෑ. ඊට කලින් ගිහින් කෑවා. මාර බඩගින්නක් තිබ්බේ. ඉතින් කාලා ඇවිත් ටිකක් වෙලා පොත කියවලා පොඩි නිින්දකුත් දැම්මා. නිදාගෙන නැගිටලා ඉවර වෙලා ඔන්න ඉතින් මැන්ඩලා ආර්ට් එකත් පාට කරන්න පටන් ගත්තා. කොහොමද කියන්නකො ලස්සනයිද කියලා. මේ තියෙන්නේ හොඳයිද ලස්සනයිද? හවස් වෙන්න ඉතින් රොටියක් උත් හදාගෙන කෑවා අම්මත් එක්ක එකතු වෙලා. අපේ සුද්දත් රොටි කන්න ඇවිල්ලා පේනවනේ තියෙනවද? මම මගේ වීඩියෝස් ගැන පොඩි කතාවක් කියන්නම් ඔයාලට. මගේ මේ වීඩියෝස් වල ලක්සරි ලයිෆ් එකක් එහෙම දෙයක් නැහැ. මම හරි සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්. ගමක සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. මට තියෙන්නේත් එහෙම පවුලක්. ඉතින් මම දන්නා ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති වෙයිද කියලා. ඉතින් මම හිතනවා ඔයාලා මගේ channel එකත් එක්ක ආදරෙන් එකතු වෙයි කියලාත්. හැමදාමත් කියනවා වගේ හැමෝටම හැමදේම එකම විදියට ලැබෙන්නේ නැහැ. ඉතින් මටත් මේ විදියට තමයි මගේ ජීවිතේ මට දේවල් ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ ලැබුණු දේවල් එක සතුටින් ජීවත් වෙන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඔන්න ඉතින් ආයෙමත් වහිනවා. බලන්නකෝ හුළඟේ සැර කොහොමද කියලා. වහිනව කිව්වට හයියෙන් වහින්නෙත් නෑ. හුළඟත් එක්ක ඒ වැස්ස වෙහි වලාකුළු යනවා. ඔන්න ඉතින් ගම්වලයි කියනවා වගේ බොරු වැස්සකුත් වැස්සා. ඉතින් දැන් හවසනේ. ඒ නිසා ඉතින් මිදුලත් අතු ගාලා දවස ඉවර කරන්න ඕනේ. ඉතින් සාමාන්‍ය දවසක් සරල ජීවිතයක් මේ විදිහට තමයි ගත වුනේ. ඉතින් මගේ මතක පොතට තවත් දවසක් එකතු වුණා. අතුගාලි වල මෙන්න මේ වැඩේ කරන තව කවුරු හරි ඉන්නවද? එහෙනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඊ නෙක්ස්ට් vlog එකෙන් හමු වෙනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. බයි බයි.